එකම පන්ති කාමරයක ශිෂ්‍යයන් 1000ක් දෙනෙක් එකවර අතුරුදහන් වෙනවා. මේ අතුරුදහන් වෙච්ච ළමයින්ගේ ගෙවල් වල තියෙන CCTV කැමරාවලයි ඉස්කෝලේ CCTV කැමරාවලයි මහා පුදුම දේවල් ටිකක් පටිගත වෙලා තියෙනවා. මේ පන්ති කාමරේ එක ශිෂ්‍යයෙක් වෙපන්ස්. හැමදෙනාටම ආයිබෝන් කියන පිළිගන්නෝ මගේ channel එකට. අද අපි කතා කරන්න යන්නේ 2025 අගෝස්තු 8 වෙනිදා රිලීස් වුණු වෙපන්ස් චිත්‍රපටය ගැන. බාබේරියන් එක හැදූ ඩිරෙක්ටර් ජැක් ක්‍රෙගර්ගේ නව හොරර් ත්‍රිලර් එක. මේක ලොකු හයිප් එකක් තියෙන චිත්‍රපටයක් නිසා අපි විස්තරාත්මකව බලමු. හැබැයි මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ කතාව සම්පූර්ණම කියන්නේ. අපි බලමු මේ ෆිල්ම් එකේ තියෙන විශේෂත්වය මොකද්ද? ඇයි අපි මේක බලන්න ඕනේ කියලා. රන් ටයිම් විනාඩි 129ක්, පැය 2යි විනාඩි 9ක්. බජට් ඩොලර් මිලියන 38ක්. බොක්ස් ඔෆිස් ලොව පුරා ඩොලර් මිලියන 268.3ක්. කතාව ඔවුන්ගේ ගෙවල් වලින් පිටත් වෙලා අතුරුදහන් වෙනවා. ඒත් ඒ පන්තියේ හිටිය ඇලෙක්ස් ලිලි කියන එක් ළමයෙක් විතරක් මේ ළමයින්ට මොකද වුනේ කියලා හොයාගන්න විවිධ පුද්ගලයන්, පොලිස් නිලධාරීන්, දෙමව්පියන්, ගුරුවරු හොයාගන්නවා. එයාට ළමුන් එදා රාත්‍රියේ ගමන් කරපු රටාවක් හම්බ වෙනවා. එයා අනිත් නැතිරුණු ළමයින්ගේ ගෙවල් වලට ගිහින් දෙමව්පියන්ව දැනුවත් කරන්න උත්සාහ කරනවා. ඒත් වඩක් වෙන්නේ නැහැ. මේ පුද්ගලයෙක් කොහොමත් ගුරුවරිය එක්ක තරහෙන් තමයි හිටියේ. ඒත් කරන්න දෙයක් නැහැ. ළමයි හොයාගන්න ඕනේනේ. පස්සේ කොහොම හරි පන්ති භාර ගුරුවරියත් කැමති කරන් වැඩේට බහිනවා. ඇත්තටම මේ ළමයි 17 දෙනාට මොකද වුනේ කියලා හොයන එක තමයි මේ මුළු කතාව පුරාම තියෙන්නේ. මේ කතාව අපි හිතන්නවත් නැති වෙන පැත්තකට අපිව අරගෙන යනවා. බලපු නැති අය අනිවාර්යෙන් බලන්න කියලා මං කියනවා. මොකද මේක සුපිරි කතාවක්. බලන්න ෆිල්ම් එක හොයාගන්න විදියක් නැත්නම් කමෙන්ට් එකක් දාන්න, මම ලින්ක් එකක් දාන්නම්. හරි. අපි එහෙනම් දැන් කතා කරමු. චිත්‍රපටයේ විශේෂත්වයන්. 1. බහු දෘෂ්ටිකෝණ කතන්දරය. මේක එකිනෙකට බැඳුණු කතා කීපයක් එකවර කියනවා. විවිධ චරිතවල දෘෂ්ටිකෝණයෙන් සිද්ධ වීම් පෙන්නනවා. 2. මිස්ටරි සහ සුපර්නැචරල් මිශ්‍රණයක්. ශ්‍රීජු හොර එකක් විතරක් නෙමෙයි, මිස්ටරි ත්‍රිලර් එකක් වගේත් හැංගෙනවා. හැබැයි සුපර්නැචරල් ගතියකුත් තියෙන පුළුවන්. මම දකින හොඳ පෙට්ට කතා කරොත් 1. ඔරිජිනල් සහ ඇම්බිෂස්. 2. විශිෂ්ට ඩිරෙක්ෂන් සහ සිනමැටෝග්‍රැෆි. 3. ස්ට්‍රෝං පර්ෆෝමන්සස්. 4. යුනික් ස්ටෝරි ටෙලිං. 5. කමර්ෂියල් සක්සස්. ඒ කියන්නේ ඩොලර් මිලියන 38ක් වියදම් කරලා ලොව පුරා ඩොලර් මිලියන 268.3ක් හොයලා තියෙනවා. හරි. 1. ටිකක් දිගයි. 2. ස්ලෝ පේසිං. 3. සමහර විට කන්ෆියුසිං. ඒ කියන්නේ කතා කීපයක් එකපාර පෙන්න නිසා සමහර අයට පොඩ්ඩක් පැටලෙන්නත් පුළුවන්. ඔයාලා අහලා තියෙනවද ඔය කාඩ් මාරු කරනවා කියලා කියන්නේ? අන්න ඒකට තමයි. හැබැයි ඒක හරි ලස්සන වැඩක්. විශ්වාස කරනවා. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.